හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් පහුගිය කාලේ අපේ රටට ගොඩාක් අමාරු කාලයක් වුණා අපේ මිනිස්සුන්ට. ඉතින් ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හිතුවේවත් නැති දේවල් වලට ගොඩාක් දේවල් අපිට නැති වුණා. මම හිතනවා ඔයාලටත් ගොඩාක් භෞතික දේවල් නැති වෙන්නේ නැති. සමහර විට වටිනාකමක් දෙන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආදරණීය මතකයක් වගේ ඒ දේවල්ට වටිනාකමක් දෙන්න අපිට බෑ. ඉතින් ඒ දේවල් ඇත්තටම අපේ මතකයක් විතරක්ම වෙලා අපිට නැති වෙලා ගියා. නැති වෙලා යනකම් අපිට බලන් ඉන්න සිද්ධ වුණා. ඒ මොන දේ වුණත් යාළුවනේ ඔයාට ඔයාගේ ආදරණීයන්ගේ ඔයාගේ ජීවිතේට කිසිම කරදරයක් වුණේ නැත්තම් ඔයාලා ආරක්ෂිතව මේ වෙද්දිත් ඔයාලට ඉන්න හැකියාව ලැබුණා නම් ඔයාලා ගොඩාක් වාසනාවන්ත මිනිස්සුયો. මොකද භෞතික දේවල් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපේ ජීවිත ඒ වගේ නෙමෙයි. එහෙම තමයි යාළුවනේ සමහර දේවල් අපේ ජීවිත වල වෙන දේවල් අපිට හිතා ගන්නවත් බෑ. කොහොමවත් යාළුවනේ අපේ ගොඩාක් පොඩි බිස්නස් කරන අය ගෙහෙම එයාලා ගොඩාක්ම අපහසුතාවයට පත් වෙලා ඇති. ඒ කියන්නේ අර හිමීට පියවරෙන් පියවර ඉස්සරහට ආපු මිනිස්සුන් බින්දුවටම වැටෙන මට්ටමටම තරම්ම ලොකු විනාශයක් සිද්ධ වුණා. ඒ මොන දේ වුණත් යාළුවනේ දැන් ඔයාලට කියනවා බින්දුවටම වැටෙන වුණත් ආයෙ නැගිටින්න පුළුවන්. ආයෙ පටන් ගන්නවට පුළුවන් විදියට අතාරින්න එපා. ඔයාට පුළුවන්. ඔයා හිටියට වඩා 1000 ගුණයක් ඔයාට දියුණුවල සාර්ථකත්වය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ මුළු හදවතින්ම. අපි එනම් යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම අද ගෙනල්ලා තියෙන්නේ men perfume එකක්. මේකත් Indity brand එකේම එන made in UAE perfume එකක්. 100 ml තමයි මේක include වෙන්නේ. ඉතින් මේකේ නම Sport Blue. එහෙනම් යාළුවනේ සුපුරුදු විදියටම අපි මේ perfume එක ගැන විස්තරාත්මකව කතා කරමු. අපි ඉස්සරින් යාළුවනේ box එක ගැන කතා කරොත් box එකේ mainly white and blue light blue colour එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පොඩි shine ගතියක් තියෙනවා. ඉස්සරහින් නම brand එක සහ මිලිට ගාන සඳහන් කරලා තියෙනවා. පිටිපස්සේ සුපුරුදු විදියටම perfume එකේ ingredients ටික include වෙලා තියෙනවා. ඊළඟට බලමු යාළුවනේ මේ perfume එකේ bottle එක කොහොමද design වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ලස්සන shape එකකට තමයි Sport Blue perfume එකේ bottle එක design වෙලා තියෙන්නේ. ඒක යාළුවනේ light blue colour එකක් වගේ තමයි අපිට බැලුමට පේන්නේ. clip එක design වෙලා තියෙනවා silver colour එකකින්. perfume එකේ shape එකත් හරිම ලස්සනයි යාළුවනේ ඇත්තටම. perfume එකේ පිටිපස්සේ අර ඒ shape එකත් එක්ක පොඩ්ඩක් නිකන් අර curve එකක් වගේ බොටල් එකේ තියෙනවා. ඒකත් නිසා perfume එකට හරිම ලස්සන පෙනුමක් එකතු වෙනවා. අපි දැන් බලමු මේ perfume එකේ smell එක කොහොමද කියලා. මේක යාළුවනේ මට first smell එකෙන්ම මාරම සැර සුවඳක් ආවේ ඇත්තටම. ඒ කියන්නේ අර හරිම ස්පයිසි සුවඳක් තමයි ෆස්ට් ස්මෙල් එකෙන්ම මේ perfume එකේ එන්නේ. ඒ වගේම යාළුවනේ මේකත් කියන්න ඕනේ මේ perfume එක ස්මෙල් කරපු ගමන් මගේ ඔළුවට ආවේ සුවඳ ඔයාලා දන්නවා ඇති ඇන්ජුලා perfume එක. ඒ ඇන්ජුලා perfume එකේ ස්මෙල් එකට ගොඩාක් සමානයි මේකේ සුවඳ. මට මේක ස්මෙල් කරපු ගමන් මට ඒ perfume එක ඔළුවට ආවා. මේ ඒ කියන්නේ සුවඳ මේකේ සුවඳ ගොඩක් ඇන්ජුලා perfume එකේ සුවඳට ගොඩක් සමානයි. ඒ වගේම යාළුවනේ අපි දන්නවා ගොඩක් men perfume වල අර first spray එකම ටිකක් සැර ගතිය වැඩි. අර
ඒක ටික වෙලාවක් යන්න යන්න තමයි අපිට පර්ෆියුම් එකේ හරිම සුවඳ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේකෙත් සුවඳ ගැන කිව්වොත් පොඩි ස්පයිසි ගතියක් තියෙනවා නැත්තේ නෑ ස්පයිසි ගතියක් තියෙනවා. ඒ වගේම හොඳ ෆ්‍රෙෂ් ස්මෙල් එකක් මේ පර්ෆියුම් එකේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා කියන්නේ බ්ලූ කලර් නිල් පාටට හුරුවට පර්ෆියුම් එකක් එනවා නම් ගොඩාක් දුරට ඒක අනිවාර්යෙන් ෆ්‍රෙෂ් ස්මෙල් එකක් ගොඩක් වෙලාවට තියෙනවා. ස්පොට් බ්ලූ පර්ෆියුම් එකේ යාළුවනේ ලොන්ජිවිටි එක සාමාන්‍යයෙන් කිව්වොත් පැය 2ත් පැය 6ත් අතර වගේ හොඳ ලොන්ජිවිටි එකක් මේ පර්ෆියුම් එකේ තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ජිම් ෆ්‍රේග්‍රන්ස් එකක් හොයපු කෙනෙක්ට නම් මේකත් හොඳ සුපර් පර්ෆියුම් එකක්. පර්ෆියුම් එක වෙයා කරන්න සුදුසු වෙලාවල ගැන කතා කරොත් යාළුවනේ මේක දවසේ ඕන වෙලාවක කිසි ප්‍රශ්නයක් නැතුව වෙයා කරන්න පුළුවන්. ඒ වුණත් හවස් කාලයකට වගේ නම් ගොඩාක්ම හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ජිම් එකටත් ගොඩාක් හොඳ පර්ෆියුම් එකක් තමයි මේ ස්පොට් බ්ලූ කියන පර්ෆියුම් එක. මේ පර්ෆියුම් එකේ මිල වෙන්නේ යාළුවනේ රුපියල් 3850යි. මං ඉන්ටිරි බ්‍රෑන්ඩ් එකේ කරපු හැම පර්ෆියුම් එකේම මිල උනේ රුපියල් 3850යි. ඉතින් ඔයාලට විශේෂ ඔෆර් එකක් දෙන්න මම තීරණය කරා. හැබැයි මේ ඔෆර් එක හම්බෙන්නේ මේ වීඩියෝ එක බලන අයටම තමයි. මොකද මම මේ ඔෆර් එක වෙන කිසිම තැනක, කියන්නේ මගේ වෙන සෝෂල් මීඩියා කිසිම account එක මේ ඔෆර් එක ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඔෆර් එක ලබා ගන්න. ඔෆර් එක තමයි යාළුවනේ ඔෆර් එක ගැන කියන්න කලින් යාළුවනේ ඔෆර් එක ලබා ගන්න කරන්න ඕන මොනවද කියලා ඉස්සරින් මම කියලා ඉන්නම්. ඉතින් පළවෙනියටම යාළුවනේ ඔයාලා කරන්න ඕන අපේ YouTube channel එක subscribe කරලා තියෙන්න ඕනේ. ඊළඟට අපේ Facebook සහ TikTok account එක follow කරලා තියෙන්න ඕනේ. ඔන්න ඔය තුනේම follow කරා කියලා screenshot එකක් අපේ WhatsApp number එකට ඔයාගේ නමත් එක්ක දාන්න. ඉච්චරේ කරන්න තියෙන්නේ offer එක ලබා ගන්න. offer එක තමයි යාළුවනේ මේ ඉන්ටිරි බ්‍රෑන්ඩ් එකේ දැන් මම පර්ෆියුම්ස් තුනක් ගැන විස්තර කරලා තියෙනවා. තව එක පර්ෆියුම් එකක් තියෙනවා. ඒක තාම මම වීඩියෝ එක කරලා නැහැ. එනකොට මම මේ පර්ෆියුම් එකත් මේකට දාලා තියෙනවා. ඒක ලේඩිස් පර්ෆියුම් එකක්. ඉතින් මේ පර්ෆියුම්ස් හතරටම 10% ඩිස්කවුන්ට් එකක් ඔයාලට හම්බෙනවා ඔෆර් එක විදියට. ඉතින් යනකොට මම ඉස්සරින් කිව්වා වගේ මේ ඔෆර් එක ගැන මම වෙන කොහෙවත් සඳහනක් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. මේක මගේ YouTube channel එක බලන ඔයාලට විශේෂ දෙයක් කරන්න ඕන නිසා YouTube channel එක බලන ඔයාලටම දුන්නු ඔෆර් එකක් විතරයි. ඉතින් යාළුවනේ අදත් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝම පරිස්සමෙන් ඉන්න, පුළුවන් විදිහට අපි අනිත් අයට උදව් කරමු. මොකද මේක හැමෝටම ගොඩක් අමාරු කාලයක්. කොහොමවත් යාළුවනේ අපි කොච්චර පල්ලෙහාට වැටුණා අපිට ආයෙ නැගිටින්න අපි ළඟ හයිය තියෙනවා. ඒක නිසා ඒක අමතක කරන්න එපා. ශක්තිමත්ව නැගිටින්න ඔයාලට පුළුවන්. ඔයාලා හැමෝටම ජය වේවා.